සුපිරි ෆීචර්ස් ගොඩක් තියෙන DH WhatsApp අල්රගෙන WhatsApp මෝඩ් එක අප්ඩේට් කරලා ඩවුන්ලෝඩ් කරලා අප්ඩේට් කරගන්න කොහොමද කියලා දැන් අපි බලමු. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Hello guys, welcome back Datahackers official YouTube channel. Updated කියලා අප්ඩේට් version එක මේ විදිහට අලුතින් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා කරන්න ඕනේ මෙතනින් ඩවුන්ලෝඩ් දෙන්න කලින් WhatsApp එක ඉස්සෙල්ලා මේ විදිහට ගිහිල්ලා WhatsApp එක බලන්න මෙතනින් DH setting වලට කියලා ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මෙතන අප්ඩේට් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා check update කියලා අන්න එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් වැටේ අප්ඩේට් තියෙනවා නම් WhatsApp mode එකේ. හරිද? ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කියලා තියෙන අන්න එක ක්ලික් කරගන්න ඔයා. ඊට ක්ලික් කරලා පස්සේ ඔයා YouTube එකට තමයි එක්කන් යන්නේ. හරිද? මෙන්න මේ විදිහට YouTube එකට එක්කන් ගියාට පස්සේ මේකේ description එකේ මම link එක දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ Telegram link එකෙන් උත් ඔයාලට ගිහිල්ලා app එක download කරන්න පුළුවන්. Telegram නැති කට්ටියට website එකෙන් download කරන්න වෙනවා. ඉතින් ඔයාලට කැමති පැකේජ් නේම වගේ පැකේජ් නේම් එකට අනුව ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ පැකේජ් නේම් එක බලන්න මෙන්න මේ විදිහට වගේ WhatsApp එකටම ආයෙත් යන්න. ගිහිල්ලා මෙන්න මෙතන මේ විදිහට බෑක් වෙලා WhatsApp එකේ dot තුන ක්ලික් කරන්න. dot තුන ක්ලික් කරලා මේ setting කියන එකට යන්න. setting එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා app info කියලා. ඊට පස්සේ app info එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙනවා පැකේජ් නේම් එක. මෙන්න මේක හරියටම ඩවුන්ලෝඩ් කරන්න ඕනේ මෙන්න මේ app එක. හරිද? වගේ තියෙන එක උඩටම වැටෙන්නේ. එතකොට ඔන්න ඔය app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයාලා Telegram එකට join වෙලා download කරගන්නත් මේ විදිහට Telegram මම ඉස්සෙල්ලා බලනවා නම් Telegram එකට join වෙලා කොහොමද download කරගන්නේ කියලා මෙන්න මේ විදිහට Telegram එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට Telegram එකට ගියාට පස්සේ ඔයාලා මේ විදිහට උඩට ගියාම බලා ගන්න පුළුවන් package name එකම WhatsApp mode එකේ තියෙනවා. මේ com.dh com.gb WhatsApp එක ඊට පස්සේ උඩම තියෙනවා com.universe.messenger. මෙන්න මේ app වලින් ඔයාලට ඕන එක download කරලා install කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් Telegram නැති කට්ටියට කරන්න තියෙන මෙන්න මේ විදිහට ආයෙත් වගේ YouTube එකට ගිහලා description එකේ තියෙනවා මේ blog කියලා link එක. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඉතින් ඒක ක්ලික් කරනකොට මෙන්න මේ slide එකේ dot එක ක්ලික් කරලා වඩ පුළුවන්. මෙන්න මෙතන open in Chrome browser කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ වල මේ විදිහට පල්ලෙහාට යන්න ඕනේ. වෙබ්සයිට් එකේ පල්ලෙහාටම ගිහිල්ලා පල්ලෙහාම වඩ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට download apk කියලා දෙනවා. මෙතන මේ com.universe.messenger ඊට පස්සේ com.dh com.gb ඔන්න ඔය විදිහට package name ගොඩකින් තියෙනවා. ඉතින් ඔයාලට ඕනි package name එක මෙන්න මේ විදිහට download කරගන්න ඕනේ. මම download apk කියන එක ක්ලික් කරගන්නම්. ක්ලික් කරලා පස්සේ ඔයා මෙන්න මේ වගේ website එකට එක්කන් යන්නේ. ඊට පස්සේ mod එක ගැන පොඩි විස්තරයක් එක්ක මේ වගේ එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා like on subscribe on YouTube කියලා අන්න එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා මේ විදිහට ආයෙත් back end කියන මේ විදිහට Chrome එකට යන්න. Chrome එකට ගියාට පස්සේ මේ check in කියලා මේ add play වෙනවා නම් add close කරලා දාන්න. close කරලා මෙන්න මෙතන තියෙනවා unlock link කියලා කොළ පාටින් වැටිලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරලා පස්සේ කෙලින්ම media file link එකක් වැටෙන්නේ. ඒක මේ විදිහට download කරලා app එක download කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. media file link එක ක්ලික් කරලා පස්සේ app එක download වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වැටුණාට පස්සේ download anyway දීලා ඔයා download කරගන්න කිසිම මොළ නැතුව download කරන්න පුළුවන්. මම download කරන්න යන්නේ නැහැ. download කරගෙන තියෙන නිසා මම install කරලා පෙන්නන්නම් app එක. හරි ඊට පස්සේ මෙන්න මෙතන මම app එක download කරගත්ත app එක දිනවා මේකේ package name එකට අදාළව මේ විදිහට install දෙන්නම්. එන්න මේ විදිහට update කියලා ඊට පස්සේ මේ විදිහට මම install කරගන්නවා app එක. හරිද මෙන්න මේ විදිහට app එක මම install කරගත්තා. install කරාට පස්සේ බලමු මේ විදිහට DH WhatsApp එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් දැන් WhatsApp එක update වෙලා තියෙන විදිහ. මෙන්න මේ විදිහට අලුත් updated එක වැටලා තියෙනවා WhatsApp mode එකට. ඉතින් ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන් setting වලට ගිහිල්ලා update එක මොන වගේද කියලා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට DH WhatsApp Ultra V40.1 ඔන්න ඔය විදිහට update වෙලා තියෙනවා WhatsApp mode එක. ඔන්න ඔය විදිහට තමයි WhatsApp mode එක download කරලා update කරගන්නේ. හරි ඉතින් කොල්ලෝ එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. අදට ගිහින් එන්නම්.